Hi, Ivan. ඔන්න ඉතින් story with the family YouTube නාලිකාවෙන් කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න හිතුණා. දැන් ටිකක් වහින ගතියක් එනවා. සම එක ඇවිල්ලා තියෙන්නේ. වහින ගතියක් තියෙනවා ඉස්සරහට. මේ ඔයාලට පේන්නේ මම මේ පෙන්නන්න ගත්තේ මේ හැමිලිනා කාසල් එකේ පහුගිය වින්ටර් එකකට මුලින් පටන් ගත්ත වැඩ ටික තාමත් කරගෙන යනවා යාලා. මේ පොළව නම් හදනවා මාර හැදිලා. කියලා වැඩක් නෑ. ආයේ ඒක නම් ක්වොලිටි ඉතිරිම බලන්නකෝ. මේ ගල් තට්ටු දාලා වැලි තට්ටු දාලා ඒවයි පිණි තනකොළ තට්ටුවක් දාලා මේ බටලයින් මේ කල්දෝරු සිස්ටම් හදන හැටි මේ බලන්නකෝ. මේවා හරි කාලයක් තරම් ක්‍රමවත් විදිහට කරගෙන යනවා. ඉතින් බලන් ඉන්න ආසයි. මේවයි සැලරිත් හරි හොඳයි. මේ වැඩ කරන අයගේ සැලරි හිම ලංකාවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ පඩි දිනු රටවලට තියෙන දිනු ආයතනයක ඇතුලේ තියෙන රැකියාවන් තමයි ඉතින් මේ වෙන්නේ. ඒ බලන්න කොච්චර ක්වොලිටියට මේ වැඩ පටන් ගන්නවා කියලා සේෆ්ටි පැත්තෙන් කරලා යදාල නාවපුර හයි කරලා කඩ කියන්න වෙනම පාරවල් දාලා නේද? හරි ලස්සනයි. ඔය මම බහු කරන්න හදන්නේ හැමෙලිනා වල තියෙන කෞතුකාගාරය. ඒ කියන්නේ මිලිටරි මියුසියම් එකක්. ඉතින් මම මේක බලන්න ගියා. ආයි දවසක් ගියොත් මම වීඩියෝ එකක් දාන්නම්. මම හිතන්නේ ඇතුලේ ෆොටෝ ගහන්න දෙන්නේ නැහැ. ශ්‍රී තිබ්බ යුද්ධය. ඒ යුද්ධය සම්බන්ධව ලොකු අධ්‍යයනයක් කරන කෙනෙකුට ලස්සන රූපරාම ඒ ඩමි එහෙම හදලා තියෙනවා. ආසයි බලන්න. ওই දිගටම පේන බිල්ඩින් ටික ඒක තමයි. තත්ත්ව තුනක මියුසියම් එක තියෙනවා. ඉරත් බැහැගෙන යනවා. දැන් මේ ගස්වල කොළ දරු දාගෙන ඉන කාලේ. හරි ලස්සනයි. ශ්‍රී හරිම ලස්සනයි. එක එක ඍතුවලදී එක එක විවිධාකාර විදිහට තමයි පරිසරය හැදගෙන තියෙන්නේ. ඉතින් බලන අයටත් බලන අයටත් මම ආදරේ මතක් කරනවා channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉගෙන ගන්න ගමන් ඉඳ තියෙන විදිහට මම මේ ලස්සන වැඩ පිටාවදී මට දැනෙන විදිහට අපි කතා කරමු. ලංකාවේ මෙහෙට ඉන්න අයටත් මම විරුද්ධ ආරාධනයක් කරනවා එන්න. අරමුණක් ඇති වෙන්න. ආපු ගමන් ගොඩ යන්න හිතාගෙන ඉන්නවා නම් ඒක නම් කරන්න අමාරුයි. ලොකු කැපකිරීම කරන්න තියෙනවා. අභියෝග හම්බ වෙනවා. ෆ්ලයිට් එකෙන් බහලා එන ගමන් ජොබ් එක හම්බුණා කියලා හිතාගෙන නම් ශ්‍රී ලංකාවේ එන්න එපා. ඒක විහිළුවක් විතරයි. ඉතින් ලස්සන රටක්. ගොඩක් පිළිවෙල. අපි ඉගෙන ගන්න ක්වොලිටිස් ඇත්තටම ප්‍රායෝගිකව මම දැක්ක රටක්. එහෙනම් වීඩියෝ එක දිග වෙනවා තේරුමක් නැතුව. එහෙනම් මුසරණයි ආයි ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් ඉන්නම් මේ story of family YouTube නාලිකාව.